1. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. ඉතින් ඔයාලා අපි හැමෝම කැමතිනේ ගොඩක් ලස්සනට ඉන්න. ඉතින් ඒ ලස්සන අපේ සමත් එක්ක තමයි රඳාපවතින්නේ. ඉතින් ඇත්තටම අපි අද Elixir Skin Clinic YouTube නාලිකාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ සම? ඇත්තටම සම ආරක්ෂා කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? මේ කියන මාතෘකා කීපය ඔස්සේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම සම කියන්නේ මොකක්ද? සම කියන්නේ අපේ ශරීරයේ තියෙන විශාලම අවයවය. මේ විශාලම ඉන්ද්‍රිය පිටතින් පේනවට වඩා අභ්‍යන්තරය ගැන අපි අද කතා කරමු. ඒ වගේම ඒ ඇතුලේ මොකක්ද සිද්ධ වෙන ක්‍රියාවලිය කියන එකත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සම ගත්තහම මේ සම කොටස් කීපයකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන්ම කොටස් තුනක්. එපිඩර්මිස්, ඩර්මිස්, හයිපර්ඩර්මිස් කියලා. එපිඩර්මිස් කියලා කියන්නේ අපිට මතු පිටින් පේන්න තියෙන හැමේ ස්තරය. ඉතින් මේ එපිඩර්මිස් එහෙමත් නැත්නම් අපිත් චර්මය කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ එපිඩර්මිස් එකේ ප්‍රධානම කාර්ය වෙලා තියෙන්නේ මොකක්ද? ප්‍රධානම කාර්යය තමයි අපේ බාහිර පරිසරයෙන් එන ඩස්ට් එක මේ වගේ කන්ඩිෂන්ස් වලින් අපේ හැම ආරක්ෂා කරගන්න එක. ඉතින් එපිඩර්මිස් එක බැරියර් එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම අපේ සමේ පැහැය තීරණය කරන මෙලනින් මේ ස්තරය තුලින් තමයි නිපද වෙන්නේ. මේ එපිඩර්මිස් එක ගත්තහම එහෙමත් නැත්නම් අපේ චර්මය ගත්තහම අපේ චර්මය තවත් කොටස් පහකට බෙදෙනවා. මොනවද මේ කොටස් පහ? මොනවද මේ කොටස් පහෙන් සිද්ධ වෙන්නේ කියලා අපි දැන් කතා කරමු. එපිඩර්මිස් එක ගත්තහම එහෙමත් නැත්නම් අපේ චර්මය ගත්තහම කොටස් පහකින් සමන්විත වෙනවනේ. ඉතින් මේ කොටස් පහ තමයි stratum basale, stratum spinosum, stratum granulosum, stratum lucidum, stratum corneum කියලා කියන්නේ. ඉතින් stratum basale කියලා කියන්නේ අපේ එපිඩර්මිස් එකේ තියෙන යටම ලේයර් එක. ඉතින් මේ ලේයර් එකෙන් තමයි අපේ සෙල්ස් හැදෙන්නේ. ඒ වගේම සෙල්ස් භේදනය වෙන්නේ මේ කොටසින් තමයි. ඉතින් මේ stratum basale මත නිපද වෙන සෙල්ස් ටිකෙන් ටික stratum spinosum දක්වා ගමන් කරනවා. stratum spinosum තුල සෛල ගොඩක් ශක්තිමත්ව එකිනෙකට බැඳිලා තමයි තියෙන්නේ. stratum spinosum අපේ සමයේ ශක්තිමත් බව ඒ වගේම නම්‍යතාවයට හේතු වෙනවා. ඉතින් තුන්වෙනි ලේයර් එක විදිහට තියෙන්නේ stratum granulosum. stratum granulosum වලදී අපේ ශෛලවල තියෙන ජීවී ගතිය නැති වෙනවා. ඒත් එක්කම ඊළඟ ස්තරය තමයි stratum lucidum කියලා කියන්නේ. හැබැයි මේ stratum lucidum කියන ලේයර් එක ගොඩක් වෙලාවට අපේ thick skin එකේ තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ යටිපතුල් වල අත්ලවල තමයි මේ ලේයර් එක වැඩිපුරම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එපිඩර්මිස් එකේ අවසාන ලේයර් එක තමයි stratum corneum කියලා කියන්නේ. ඉතින් මේ stratum corneum කියලා කියන්නේ අපේ මේ පිටතට පේන්න තියෙන අපේ සම. ඉතින් මේ ස්තරය තුල අපිට තියෙන්නේ මැරුණ ශෛල තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ස්තරය තමයි බාහිර ලෝකයෙන් අපේ සම ඇතුළතට එන විස බීජ වලින් අපේ සම ආරක්ෂා කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එපිඩර්මිස් එකේ ලේයර්ස් පහ ගැන අපි කතා කරා. එවැනි අපේ ස්තරය තමයි ඩර්මිස් කියලා කියන්නේ. අපි චර්මයට යටින් මේ ඩර්මිස් එහෙමත් නැත්නම් චර්මය පිහිටනවා. මේ ස්තරය තුල තමයි අපේ කොලජන් එහෙමත් නැත්නම් ඉලාස්ටින් මේ සියල්ල නිපද වෙන්නේ. ඉතින් මෙන්න මේ කොලජන් සහ ඉලාස්ටින් වලින් තමයි අපේ සමයේ තියෙන තරුණ බව එහෙමත් නැත්නම් ස්ට්‍රෙන්ත් එක ලස්සන මේ හැම දෙයකටම හේතු වෙන්නේ. ඒ වගේම දහඩිය ග්‍රන්ථි රෝම කූප මේ දේවලුත් මේ දෙවෙනි ස්තරය මත පිහිටලා තියෙනවා. ඉතින් තුන්වෙනි ලේයර් එක විදිහට අපේ සමයේ තියෙන හයිපර්ඩර්මිස්. ඉතින් මොකක්ද මේ හයිපර්ඩර්මිස් කියලා කියන්නේ? හයිපර්ඩර්මිස් කියලා කියන්නේ අපේ සමයේ ගැඹුරුම ස්තරය. මේ ස්තරය වැඩිපුරම තියෙන්නේ මේ දෙය. ඉතින් ඇත්තටම අපේ ඉන්ටර්නල් ඕගන්ස් වලට මේක හරියට කුෂන් එකක් වගේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ ඉන්ටර්නල් ඕගන්ස් වලට හයිපර්ඩර්මිස් එක ආරක්ෂාව ලබා දෙනවා. දැන් ඔයාලට මේ එපිඩර්මිස්, ඩර්මිස්, හයිපර්ඩර්මිස් එහෙමත් නැත්නම් අපේ සම ගැන පැහැදිලි අවබෝධයක් ඇති. ඉතින් දැන් අපි කතා කරමු කොහොමද මේ සම අපි ආරක්ෂා කරගන්නේ කියන එක. පළවෙනිම දේ තමයි මේ හිරුවෙලියෙන් අපේ සම ආරක්ෂා කරගන්න අපි දැනගන්න ඕනේ. ඇත්තටම හිරුවෙලියෙන් අපේ සම ගොඩක් ඩැමේජ් වෙනවා. මේ හිරුවෙලියත් එක්ක ඇතිවෙන ඩැමේජ් එකත් එක්ක අපේ සමේ පිග්මන්ටේෂන්, මෙලස්මා, සන්බර්න්ස් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් හිරුවෙලියෙන් අපේ සම ආරක්ෂා කරගන්න නම් අපි හොඳ
SPF අගයකින් යුත් සන්ස්ක්‍රීන් එකක් භාවිතයට යොමු වෙන්න ඕනේ. SPF අගය 50ට වඩා වැඩි අගයකින් තියෙන සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරනවා නම් ඒක අපේ සම 100%ක් ආරක්ෂා කර ගැනීමට වැදගත් වෙනවා. අපේ සමේ තරුණ පෙනුම රැක ගන්න මේ කොලජන් ඉලාස්ටින් කියන දේ බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවනේ. ඉතින් මේ කොලජන් නිෂ්පාදනය වැඩි කරගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි විටමින් C අඩංගු ආහාර නිතර භාවිතයට ගන්න එක. ඒ වගේම දවසට ප්‍රමාණවත් ජලය පානය කරන එක. ප්‍රමාණවත් ජලය පානය කරනවා කියලා කියන්නේ දවසට වතුර ලීටර් 2ක්වත් අවම වශයෙන් අපි පානය කිරීමට පුරුදු වෙන්න ඕනේ. ඒත් එක්ක අපේ සමේ තෙතමනේ ආරක්ෂාවටත් අපේ කොලජන් බූස්ට් වෙන්නත් ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙනවා. අපි වර්තමානයේ වෙද්දී ගොඩක් වෙලාවට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් රාශියක් භාවිතයට පුරුදු වෙලා තියෙනවා. අපි අපේ සම ආරක්ෂා කරගන්න කියලා ගොඩක් වෙලාවට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් භාවිතා කරනවානේ. හැබැයි මේ භාවිතා කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අපි බලන්න ඕනි අපේ pH අගයට ගැළපෙන ප්‍රොඩක්ට්ස්ද කියලා. ඉතින් ඒත් එක්ක අපේ සම මේ ප්‍රොඩක්ට්ස් වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අපේ සම වර්ග කීපයක් තියෙනවා. ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න කලින් ප්‍රධාන වශයෙන්ම අපි බලන්න ඕනි අපේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා. ඉතින් මේ කන්ඩිෂන් එක අපේ සමට ගැළපෙන ප්‍රොඩක්ට් එකක් තමයි අපි භාවිතයට පුරුදු වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් පොඩි දේවල් කිහිපයකින් අපේ සම ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. ලස්සන සමක් කියලා කියන්නේ අපිට එක රැයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලස්සන සමක් ලබා ගන්න නම් අපේ කැපවීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කැපවීම තියෙනවා නම් අපිට අපේ සම ලස්සන කරගන්න පුළුවන්. ඉතින් තවත් දවසක ඔයාලට වැදගත් වෙන මාතෘකාවක් ගැන කතා කරන්න අපි හමු වෙමු. ඉතින් Elixir Skin Clinic YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.